ආමෙන් හල්ලුයා. අද දවසේත් අපි දෙවියන් වහන්සේට බාර කරලා උන්වහන්සේගේ වචනේ බාර දෙමු. අද දවසේත් අපි ඉගෙන ගන්න යන යම් කාරණයක් ගැන යාඥාව ගැන නෙමෙයි වෙන දෙයක් ගැන මම යාඥාව ගැන ඉදිරියට උගන්වන්න. අද දවසේ අපි වචනේ බාර කරලා දෙවියන් වහන්සේ ස්තුති කරමු. ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙන අද දවසේ දුන්නා හැම දෙයක්ම වහන්සේට ප්‍රශංසා කරනවා. මේ හැම දෙයකින් ගෞරවයමයි ඔබට මෙන්න ඕනේ. නාසරේ යේසුස් වහන්සේගේ අතුතුම් නාමයෙන්. ආමෙන්. අද දවසේ අපි බලන්න යනවා ලූක් 19 වෙනි පරිච්ඡේදයේ ලූක් 19 1 සිට 10 දක්වා පද ටික අපි බලන්න යනවා. මේකෙන් බලලා දෙවියන් වහන්සේ මොකක්ද අපිට කතා කරන්න කියන දේ අපි බලන්න යමු. පොඩ්ඩක් අපි ඒ දේ ඉගෙන ගමු. මෙතන 19 කියනවා පළවෙනි පදයේ සිට මම අන්තිම පද දක්වා කියවගෙන යනවා. අවධානයෙන් අහන්න. උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී සුංගම් අය කරන්නන්ගේ ප්‍රධානියෙකු සාකෙවුස් නම්ලත් පොසත් මිනිසෙක්ය. යේසුස් වහන්සේ කවුද කියා බලන්නට සෙවීය. නමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකි විය. උන්වහන්සේ ඒ මාර්ගයේ යන්නට සිටි බැවින් ඔහු පෙරටුව දුව ගොස් උන්වහන්සේ දකින්න පිණිස අත්තික්කාගාකට නැගුණේය. යේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ උඩ බලා ඔහුට කතා කොට සාකෙවුස් වාම බසින්න මක් නිසාද අද නුඹ ගෙදර මා නවතින්නට ඕනෑයයි ඔහුට කීසේය. ඔහු වහම බැස ඇවිත් ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය. නමුත් ඒ දැක උන්වහන්සේ පෞකාර මිනිසෙකු සමග නවාතැන් ගන්නට ගෙසේකැයි කියමින් සියල්ලෝම කොඳුලෝය. සාකෙවුස් නැගිට සිට ස්වාමිනී මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් ගිලඳුන්ට දෙමි. යමකුගේ අයුත්තේ යමක් ගෙන තිබේ නම් ඔහුට 4 ගුණයක් නැවත දෙමියයි ස්වාමින්ට කීවේය. යේසුස් වහන්සේ ඔහුට කියනසේක ගැලවීම අද මේ ගෙදරට පැමිණියේ කුමක් හින්ද මොහුත් අබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය. මක් නිසාද මනුස්ස පුත්‍රයා නැතූ දේ සොයන්නට ගලවන්නටද ආවේ යයි කීසේක. ආමෙන්. අද දවසේ මම කතා කරන්න යන්නේ මේ සාකෙවුස් කියන පුද්ගලයා ගැන කතා කරන්නට යන්නේ. ඔව් ඇත්ත වශයෙන්ම සාකෙවුස් කියන්නේ අය කැමියෙක් බදු අය කරන්නේ. ඒ වගේම සාකෙවුස් ගැන කතා කරනකොට ඔබට තේරෙයි මට තේරෙයි මේ කතාව තුළදී ඔව් මිටි කෙනෙක් සාකෙවුස් කියන්නේ උසමහත මේ එක්කෙනෙක් නෙමෙයි. එයා මිටි කෙනෙක්. එයා වැඩි උස නැති කෙනෙක්. එයා කොට කෙනෙක්. එයාට යම් බාධාවක් තිබ්බා ආත්මික වගේම එයාට යම් බාධාවක් තිබ්බා. මම ඉදිරියට කතා කරගෙන යනකොට මම කියන දේ ඔබට තේරෙයි. ආත්මික වගේම සමාජිකව සමාජය තුල යම් බාධාවක් එයාට තිබ්බා. මේ හැම බාධාවකින් එයා ජයගෙන දෙවියන් වහන්සේගේ ගැලවීම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඔව් දරන උත්සාහය සාර්ථක වෙන බව තමයි අද දවසේ අපි ඉගෙන ගන්න යන්නේ. ඉතින් මේ දේ තුලින් අපි අද ගොඩක් දෙයක් ඉගෙන ගන්න යනවා. විශේෂයෙන්ම මොව් ඇවිල්ලා ඒ කාලය තුල තිබ්බා වූ අයබදු කරන්නේ අය කරන්නේ කැටියට මොව් හඳුන්වන්න පුළුවන්. මොව්ගේ නමේ තේරුම තමයි සාකෙවුස් කියන නමේ තේරුම තමයි සාකෙවුස් කියලා අපි හැඳින්වුවොත් ධර්මිෂ්ඨ පුද්ගලයා යන කියන අර්ථය ඇති නමක් වචනයක් තමයි සාකෙවුස් කියන නමේ තේරුම එන්නේ. ඒකේ තේරුමට ගියොත් ධර්මිෂ්ඨ පුද්ගලයා යන අර්ථය ඇති නාමයේ ප්‍රතිඵලයක් ඇටියට තමයි ඒ නම අර්ථ ගැන්වෙන්නේ. ඉතින් මේ සාකෙවුස් ඇත්ත වශයෙන්ම යේසුස් වහන්සේ හම්බුණාට පස්සේ ඔහුගේ නමේ අර්ථයට අනුව ඔහු ධර්මිෂ්ඨයෙක් බවට පත් වෙනවා. ඒක තමයි අද දවසේ අපි ඉගෙන ගන්න යන්නේ. ඔබ දැනගන්න ඔබගේ බයිබලේ ලියා ගන්න හැම කෙනෙක්ම සාකෙවුස් කියන නමේ තේරුම තමයි ධර්මිෂ්ඨ පුද්ගලයා යන කියන නමේ අර්ථය ඇති නාමයක්. ඉතින් මේ දේ නිසා ධර්මිෂ්ඨ පුද්ගලයෙක් නොවුන සාකෙවුස් ධර්මිෂ්ඨ පුද්ගලයෙක් බවට ඔහුගේ නමේ තේරුමේ හැටියටම ධර්මිෂ්ඨ පුද්ගලයෙක් හැටියට බවට පත් වෙනවා. හරිද? ඒක තමයි අද දවසේ අපි ඉගෙන ගන්න යන්නේ. මෙතන කියනවා උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව අපි බලමු කතාව දිගට කියාගෙන යන ගමන් මොකද්ද වෙන්නේ කියලා. උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී සුංගම් අය කරන්නන්ගේ ප්‍රධානියෙකු සාකෙවුස් නම් ලත් පොසත් මිනිසෙක් විය. දැන් අපි දන්නවා මේ යේසුස් වහන්සේ ඇවිල්ලා මේ ජෝර්දාන් ගඟේ නැගෙනහිර දිශාවෙන් ගමන් කරලා ඊට පස්සේ යේසුස් වහන්සේ යෙරිකෝ නගරයට ඇතුල් වෙනවා. යෙරිකෝ නගරයට ඇතුල් වෙලා ඒ යෙරුසලමේ නැගෙනහිරට සතකුම් 16ක් ගඟ හරහා ගමන් කළා තමයි මේ ස්ථානෙට උන්වහන්සේ පැමිණෙන්නේ. මෙතන තියෙන උන්වහන්සේ යෙරිකෝවට ඇතුල් ඒ මැදින් යද්දී උන්වහන්සේ යෙරිකෝවට ඇතුල් වෙන්නේ කොහොමද?
යෝර්දාන ගඟේ නැගෙනහිර දිශාවෙන් ගමන් කරලා උන්වහන්සේ යෙරිකෝ නගරයට ඇතුල් වෙලා යෙරුසලමෙන් නැගෙනහිරින් සතපුන් 1000ක් පමණ හරහා තමයි ගංගා හරහා තමයි උන්වහන්සේ මේ ගමන යන්න හදන්නේ. අපි ඒක බැලුවා ලූක් 10 තියේ ඔබට පැහැදිලිව එතන සඳහන් වෙලා තියෙනවා මේ ගමන කොහොමද යන්නේ කියලා ලූක් 10 තියේ ඔබට බලන්න පුළුවන්. ලූක් 17:11 ඒ ගැන කොහොමද සඳහන් වෙලා තියෙන උපමාව කතාවකුත් යේසුස් වහන්සේ ස්ථානය තුල කියනවා. අපි එතනට යන්නේ මොකද මේ පාඩම මේ සාකියුස් ගැන තියෙන අර්ථය දිගින්ද. ඉතින් යෙරිකෝ එතකොට මේ නගරය ගත්තම මේ නගරය ඇවිල්ලා ඒ කියන්නේ මේ නගරේ බොහෝ සෙයින්ම තල සහ ඒ කියන්නේ යෙරිකෝ නගරේ ගොඩාක්ම ප්‍රසිද්ධ වෙලා තිබ්බ රටින්දි වලට තා තල වලට. ඉතින් මේ නගරේ ඉස්සාමත් මේ තියනා වූ නගරේ තුල ගොඩාක් ඇවිල්ලා පොහොසත් සමාජ ජීවත් වුණු නගරයක් ඇටියට නම් කරන්න පුළුවන්. ඒ වගේම හැම ජනයා අතරම විශාල වශයෙන්ම මුදල් ගැවසුණු නගරයක් ඇටියට ගණන් කරන්න පුළුවන්. ඒතකොට මේ යෙරිකෝ දිස්ත්‍රික්කය තුල යම් කිසි දැන් අපි සාකේවුස්ට આવොත් සාකේවුස් කියන පුද්ගලයා ගැන අපි බලන්න යනවා කියවලා බලන්න යනවා. ඔහු සුංගම් අය කරන්නේ කැටයට තමයි ඔහුව හඳුන්වන්නේ. අපි කිව්ව ඔහුගේ නාමයේ තේරුම තමයි ධර්මිෂ්ඨ පුද්ගලයා කියන අර්ථය ඇති නාම තේරුමක් තමයි ඔහුට තියෙන්නේ. නමුත් ඔහු කරන වැඩේ ධර්මිෂ්ඨ නොවන බව දන්න නිසා යේසුස් වහන්සේ ඔහු ධර්මිෂ්ඨ පුද්ගලයා බවට පත් කරනවා. අපි බලමු කොහොමද කරන්න කියලා. දැන් අපි දන්නවා යේසුස් වහන්සේ කොහොමද යෙරිකෝවට ඇතුල් වුනේ කියලා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලමු. සාකේවුස් නම්ලත් පෝසත් මිනිසෙක් වුණා. ප්‍රධානිකු සුංගම් අය කරන්නන්ගේ ප්‍රධානිකු සාකේවුස් නම්ලත් පෝසත් තරුණෙක් වුණා. පෝසත් මිනිසෙක්. එතකොට මෙයා ඇවිල්ලා මෙයා ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. මෙයා සුංගම් ආය කරන්නේ මිනිස්යන්ව සේවයට දාලා ඒගොල්ලන් එයාට සේවකයෝ ඉන්නවා. මෙයාගේ ඉතිහාසයේ පොත්වල සඳහන් වෙනවා මෙයාට සේවකයෝ ඉන්නවා. සේවකයෝ ධම්මල තමයි මෙයා සුංගම් ආය කරගන්නේ. ඒතකොට මෙයා නම් ගිය සුංගම් අයබදු ආය කරන්නේ. නැත්නම් සුංගම් ආය කරන්නේ නැත්නම් අයබදු ආය කරන්නේ මෙයා නම ගිය. ඒතකොට මෙයාගේ නම හේ ස්ථානය තුල ප්‍රසිද්ධ වෙලා තිබ්බා. ඒ වගේම මෙයා කොටයි මිටි ඒ වගේම මෙයා ඇවිල්ලා ප්‍රසිද්ධ නමක් ධර්මයෙන් ඒ නගරය තුල හිටපු කෙනෙක්. මෙයාගේ වැඩකාරයෝ තමයි මෙයාගේ ගෝලියෝ තමයි ඒ බිස්නස් එක ඒ දේ කරගෙන යන්නේ. එතකොට අපි පොඩ්ඩක් බැලුවොත් මෙයා මෙතන පැහැදිලිව කියනවා දෙවෙනි පදේ කියනවා ඔව් පෝසත් උනා. ඔව් පෝසත් කෙනෙක් කියලා. දැන් අපි බලමු ඔව් පෝසත් උනේ කොහොමද කියන එක දෙක අපි බලන්න අවශ්‍යයි. දැන් රෝම නිලධාරීන් මේ ජොබ් එක දෙන්න මේ එක ප්‍රාන්තයකට මේ අයබදු අය කිරීම කාර්යය පැවරුවේ ඒගොල්ලන්ට ඇවිල්ලා විශාලතම අල්ලසක් දුන්න කෙනාට තමයි මේ අයබදු අය කරන්න ඒගොල්ලන් ඒ දේ ලබා දුන්නේ. මේ බයිබලේ නෙමෙයි ඊට මේව පොත්වල සඳහන් වෙනවා. ඒගොල්ලන්ට විශාල අල්ලසක් ලබා දුන්නම තමයි ඒගොල්ලන්ට ඒ අයබදු අය කිරීම ඒ ප්‍රාන්තය තුල කරන්ට ලබා දුන්නේ. එතකොට කොහොමද මේ විශාලතම අල්ලසක් ගෙවු පුද්ගලයාට තමයි මේ සුංගම් අය කරන්නවුන් හැටියට ඒගොල්ලන් පත් කරේ. එතකොට මොකද වෙන්නේ මේගොල්ලන් මෙයා තිබ්බේ සන්තක තිබ්බේ මුදල් එයා දීලා තමයි මේ රස්සාව එයා අරගෙන තියෙන්නේ. එතකොට මෙයා අරගත්ත මේ රස්සාව තුලින් එයාට ඒ රස්සාවට මූලික ගෙවීම පඩියක් හම්බ වෙන්නේ නැහැ. මේ නිකන් ජොබ් එකක් විතරයි. මෙයා අනික මේ නිකන් ජොබ් එකක් ගන්න නැහැනේ. මෙයාට මේ කිසියම් මුදලක් වාසියක් එහෙම නැත්තම් දෙයක් දීලා ගන්න නැහැනේ. දැන් අපිට අපි කියමු මම දැන් පාර්ලිමේන්තුවේ ඇමතිගොල්ලෝට ඡන්දයට විශාල වශයෙන් වියදම් කරනවා. වියදම් කළා ඒගොල්ලන් පාර්ලිමේන්තු එකට යන්නේ മന്ത്രി කෙනෙක් වෙන්නේ. ඒගොල්ලන්ට මේ යම්කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන ලක්ෂ 30 ලක්ෂ 25 ලක්ෂ 50 වියදම් කළා පෝස්ටර් ගාලා ඕවලට යන්නේ. නැත්නම් ඒ වේදා හම්බ වෙන්න බෑ. නැත්නම් ඒ පඩියේ මූලික පඩියෙන් කිසිම දෙයක් කරන්න බෑනේ. යම් කිසි දෙයක් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙලා තමයි යන්නේ 100ට එකක් දෙයක් වගේ අමතිගොල්ලෝ තමයි අර්ධ සාක්ෂියත්ව සේවයක් ඇටියට ඒ දේ කරන්නේ. ඒක වෙනම දෙයක්. මම උදාහරණයක් ඇටියට ගත්තේ දැන් ඒ කාලේ මේ රෝම අධිරාජ්‍ය විසින් පත් කරේ කට්ටිය උනේ ඒගොල්ලන්ට විශාල වශයෙන්ම අල්ලසක් දුන්නා මෙයා ඒ ජොබ් එක දෙනවා. නමුත් මේක ජොබ් එකක් නෙමෙයි මේක ඒගොල්ලන්ට කිසිම මූලික පඩියක් ගෙවන්නේ නැහැ මේකට රෝම වල. මොකද්ද කරන්නේ මේගොල්ලෝ එහෙනම් කොහොමද මේගොල්ලන් පෝසත් උනේ? පෝසත් උනේ කාරණේ තමයි මම කියන්නේ යන්නේ. මේගොල්ලන් අයුතු ලෙස මිනිස්සුන්ගෙන් ජනතාවගෙන් බදු අය කරන්න ගත්තා.
මේගොල්ලන් මේ බදු අය කරන්න ගත්තේ හින්දා මොකද්ද උනේ? අයුතු ලෙස බදු අය කිරීම තුලින් මොකද්ද උනේ? ඒගොල්ලන්ගේ මඩිය පුරව ගත්තා. ඒගොල්ලන්ට දැන් අපි කියමු 5ක් අය කරන්න ඕනේ බද්දට. මේගොල්ලෝ අය කරනවා 25ක්. එතකොට රෝම අධිරාජ්‍යයට රුපියල් 5ක් යනවා. අනිත් දිරාම් 20ම නැත්නම් රුපියල් 20ම ඇවිල්ලා සාකේව්ස්ගේ පොකට් එකට යනවා. එතකොට සාකේව්ස් තියාගෙන ඉන්නේ ගෝලියෝ දීලා මේ වැඩේ කරන්නේ. ඒගොල්ලන්ට සාකේව්ස් පඩි දෙනවා. ඒගොල්ලන්ට සාකේව්ස් පඩි දෙනවා. නමුත් සාකේව්ස්ට පඩියක් හම්බෙන්නේ අයුතු ලෙස හම්බ කරගන්න දේවල් වලින්. දැන් රෝම අධිරාජ්‍යයේ වරු මේකට රෝම අධිරාජ්‍යයේ මේගොල්ලන්ට පඩියක් ගෙවීමක් කරන්නේ නැහැ. ඒක බයිබලයට ඔයගොල්ලන්ගේ දැනගැනීම පිණිස තමයි ඒක කිව්වේ. ඒගොල්ලන් මොනවද කරන්නේ? මේගොල්ලන් ජනතාවගෙන් හැකිතරම් මුදල් පුළුවන් තරමින්ම මිරිකලාම පොල් මිරිකනවා වගේ මිරිකලාම පුළුවන් තරමින්ම මුදල් ටික ලබා ගන්නවා. ඒක තමයි මේගොල්ලන් කරන්නේ. ඉතින් බලන්න මේගොල්ලන් નિયમિત අයබදු ප්‍රමාණයට වඩා මේගොල්ලෝ වංචනික ලෙස අතිරික්ත මුදල් ලබාගෙන මොනවද කරන්නේ? මේගොල්ලන්ගේ මඩිය පුරව ගන්නවා, මේගොල්ලන් මේව කර ගන්නවා. ඒ තුලින් මොකක්ද උනේ? මේ සාකේව්ස් කියන මිනිස්සයා පෝසත් නම්ලත් මිනිසෙක් වුණාට ඒ නගරය තුල, ඒ ප්‍රාන්තය තුල, එරිකෝව තුල, ඒ ඉන්නව පළාත තුල යා අප්‍රසිද්ධ මිනිසයන්ට අප්‍රසන්න මිනිස්සු අකමැති පුද්ගලයෙක් බවට පත් වුණා. අකමැති පුද්ගලයෙක් බවට පත් වුණා. මොකද මිනිස්සුන්ගෙන් ගරහ කාගෙන, මිනිස්සුන්ගෙන් ඌරා කාගෙන, මිනිස්සුන්ගෙන් අයතු ලෙස මුදල් අම්බ කරලා අයතු ලෙස මේව කරපු හින්දා ඒගොල්ලන් අකමැති පුද්ගලයෙක් බවට පත් වුණා. මේ සමාජ පසුබිමත් තීද්දි සාකේව්ස් මොකද වෙන්නේ? මේ සමාජ පසුබිමත් එක්කම සාකේව්ස්ගේ නමේ තේරුම තමයි ධර්මිෂ්ඨ පුද්ගලයා. නමුත් මොහු කරන්නේ ධර්මිෂ්ඨ වැඩ නෙමෙයි. ඔව් මිනිස්සුන්ගේ ඌරා කෑම ඒව කරන්නේ. නමුත් මෙන්න මේ වගේ සිද්ධියක් වෙන වෙලාවක යේසුස් වහන්සේ කියන යේසුස් වහන්සේ මේ නගරය තුළට ඇතුල් වෙලා එහෙම යද්දී මොකක්ද වෙන්නේ? මේ සිද්ධිය ආරංචි වෙන සාකේව්ස්ට. ඒතකොට සාකේව්ස් දැනගෙන ඉඳලා තියෙනවා යේසුස් වහන්සේ කියන්නේ මේම යේසුස් වහන්සේ කියන එක්කෙනා ඇවිල්ලා සාකේව්ස් දන්නවා යේසුස් වහන්සේ කියන්නේ කවුරු වගේ පුද්ගලයෙක්ද කියලා සාකේව්ස් දන්නවා. ඒක කොහොමද දන්නේ? අපි බැලුවොත් මතෙව්ස් මාක් සුභාරංචි 2:13 කියනවා. 2:13 අපි පොඩ්ඩක් කියමු. 2:13 කියනවා නැවත උන්වහන්සේ පිටත් මූදෙන් අයිනෙන් ගියසේක මුළු සමය උන්වහන්සේ වෙතට ආවේ උන්වහන්සේ උන්ට ඉගැන්වූසේක උන්වහන්සේ මග යන අතර අල්පෙවුස්ගේ පුත්තු ලෙවියු සුංගම්පලේ වාඩි වී ඉඳිනවා දැක මානු එන්නයි ඌට කීසේක. ඌ නැගිට උන්වහන්සේ අනුව ගියේ. තවද උන්වහන්සේ ඔහුගේ ගෙයි කෑමට උන් කල බෝ සුංගමය කරන්න පෞකාරයද උන්වහන්සේගේ ගෝලයන් සමග ඉඳගත්ෝය. මක් නිසාද බොහෝ දෙනෙක් සිටියෝය. ඔහු උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ සුංගමය කරන්නා පෞකාරයන් සමග කනවා පරිසුරුන් ලියන්නෝ දැක උන්වහන්සේ සුංගමය කරන්නන්ද පෞකාරයන් සමග කන බොනසේක්යයි උන්වහන්සේ ගෝලයන්ට කිව්වෝය. යේසුස් වහන්සේ ඒ අසා රෝගීන්ට මිස නිරෝගීන්ට වේදාගෙන් කම් නැත. මම පෞකාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්න නාමයයි ඌට කිසේක. දැන් ඔබට තේරෙනවා ඇති මේ සාකේව්ස්ගේ මෙතන වුණ සිද්ධිය ඔබට තේරෙනවා ඇති. එතන ඒ සිද්ධිය ඔබට තේරෙනවා ඇති. එතනින් මෙතනින් අදහස් කරන්නේ දැන් මෙතන මේ දේ දැනගෙන හිටිය සාකේව්ස් මේගොල්ලන් සුංගම්මය කරන්න එක පෞකාරයන් එක දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියන එක්කෙනා සමාජයේ අයින් කළා දාලා සමාජයේ විසින් පාගලා දාලා සමාජයේ විසින් මේව කරලා දාලා අයිතුකම් කරන කාමීත්‍යාචාර කරන අරව කරන වැරදි කරන මිනිස්සුන්ගේ ඉඳලා මිනිස්සුන් යාඹතට අරගෙන ඒ මිනිස්සුන් එක්ක දෙවියන් ඒ සමාජය තුල වෙසෙනවා කියලා. නමුත් මේ රබ්බී කියන කට්ටිය ඒ වගේ කට්ටියක් නෙමෙයි. ඒගොල්ලන් ඇවිල්ලා සුපිරිදි සිඳු පවිත්‍ර හැමෝම පවිත්‍ර කට්ටියත් එක්ක තමයි ඒගොල්ලන් ගනුදෙනු තිබ්බේ. ඒක වෙනම කතාවක්. දැන් අපේ චර්ච් වලත් ඔය දේ වෙනවා. ඒ හැම චර්ච් එකකින්ම හැම සභාවලම හැම කණ්ඩායම් වලම ওই සිද්ධිය තියෙනවා. ඔය හැම දෙයක්ම තියෙනවා. නමුත් ඒක මම ඒක ගැන නෙමෙයි කතා කරන්නේ. මම කතා කරන්නේ සාකේව්ස් ගැන. දැන් එහෙම කරන එක වැරදි. ඒක අනිවාර්යෙන් එහෙම කරන එක වැරදි. මොකද දෙවියන් වහන්සේගේ හැමෝම එකම හැන්දෙන් තමයි දෙවියන් වහන්සේගේ හැන්ද තියෙන්නේ. එක හැන්දයි තියෙන්නේ. පැය 12ක් වැඩ කර එක්කෙනාටත් එක හැන්දෙන් දෙන්නේ. පැයක් වැඩ කර එක්කෙනාටත් එක හැන්දෙන් දෙන්නේ කියලා අපි දන්නවා මිදිවත්තේ කතාවේදී. ඒක වෙනම කතාවක්. දැන් ඒ වගේම ධර්මිෂ්ඨ ඉන්න පුද්ගලයාටත් එකම හැන්දෙන් දෙන්නේ. අධර්මිෂ්ඨ පුද්ගලයාටත් එකම හැන්දෙන් දෙන්නේ කියන එකත් අපි ඒ දෙත් දන්නවා.
දැන් මෙතන මම කතා කරන්න යන්නේ යේසුස් වහන්සේ කවුද කියා බලන්නට සෙවීය. එතකොට තුන්වෙනි පදේ බලන්න යේසුස් වහන්සේ කවුද කියා බලන්නට සෙවීය. නමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොයි කිය. දැන් යේසුස් වහන්සේ බලන්න මේ නගරයට එනකොට යේසුස් වහන්සේ ලෙඩ සුව කරනවා, අරව සුව කරනවා, මිනිස්සු මලවුන් උත්ථානය කරනවා, කුෂ්ඨ රෝගීන් සුව කරනවා, මේ අන්ධයන්ට පෙනීම දෙනවා. මේ ආකාරයෙන් මේ නගරය තුල ප්‍රසිද්ධ වෙලා තිබ්බ වකවාන. මොකද යේසුස් වහන්සේ එනකොට මිනිස්සු පොර කනවා මෙයාව බලන්න. එතකොට මෙයාට උමනාවක් වුණා යේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා බලන්නට ආසාවක් ඇති වුණා. උමනාවක් ඇති වුණා. මෙයා බලන්නට සොයන්න ගත්තා. සොයන්නට උමනාවක් ආවා. බයිබලයේ කියනවා සොයන්න එවිට සම්භවයේ තට්ටු කරන්න මුළු සොයන කල සම්භවෙන්න යනවා කියලා. එතකොට මෙයාට මේ උමනාවත් එක්ක මොකද්ද වෙන්නේ? මං කිව්වේ ඉස්සෙල්ලා කිව්වේ ආකාරයට සමාජයෙන් යම් බාධාවක් තිබ්බා. මෙයාට සමාජයේ යම් බාධාවක් තිබ්බ. මෙයා උපත්තියම ආපු දේත් එයාට බලපෑව යේසුස් වහන්සේ සැබෑවට දකින්න. මොකද එයා කොටින්ද? එයා කොටින්ද එයාට සමාජිනුත් බාධාවක් තිබ්බා. උපත්තියම එයාගේ ශරීර ලක්ෂණ නෝ බාධාවක් තිබ්බා. ආත්මිකවත් බාධාවක් තිබ්බා එයාට යේසුස් වහන්සේව දකින්න. නමුත් මේ බාධා හැම එකකින්ම ගැලවිලා මෙයා යේසුස් වහන්සේව දකින්න යනවා. එයාගේ ශරීර බාධාවත් එයා මැඩපවත්වගෙන එයා මොකද්ද කරන්නේ? එයා උත්සාහය කරලා එයා යේසුස් වහන්සේව බලන්න එයා ගහකට නගිනවා. බලන්න. ඉතින් අපි ඒකේ ආත්මික තේරුම බලන්න යනවා. උන්වහන්සේ මේ මාර්ගයට යන්න සිටින බැවින් ඔහු පෙරටුව දුව ගොස් උන්වහන්සේ දකින්න පිණිස අත්තික්කා ගහකට නැගුණේය. එයා උට ආසාවක් ඇති වුණා යේසුස් වහන්සේ මෙහෙතනින් යනවා කියලා. මේ අසලා දුවලා ගිහිල්ලා ඉස්සරහට දුවලා ගිහිල්ලා ඌ උත්සාහයක් දරලා ගිහිල්ලා මොකද්ද කරන්නේ? අත්තික්කා ගහකට ගිහිල්ලා නගිනවා. ඌ දැනගත්තා මට මේ සමාජය තුල මේ මිනිස්සු ඉන්නකොට ඌ මිනිස්සු පිළිගන්නේ මිනිස්සු මේව කරනවා පැත්තකට දාලා තියෙන්නේ කොහොමත් යේසුස් වහන්සේ බලන්න මට ඉඩ කඩක් නැහැ මෙතන. ඔහු කරන්නේ මිනිස්සු තුලින් උඩි උඩින් පැනලා බලනවට වඩා ඔහුගේ උත්සාහයෙන් ඔහු අත්තික්කා ගහකට නගිනවා. ඔහුගේ සෝය උත්සාහයෙන් ඔහු මොනවද කරන්නේ? අත්තික්කා ගහකට නගිනවා. අද දවසේ ඔබගේ මගේ ජීවිතය තුළ මේ විදියට මේ සාක්‍යුෂ්ඨ වගේ අපේ ජීවිතෙත් අපේ තත්ත්වයට පත් වෙලා තියෙනවා නම් පත් කරලා තියෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? යේසුස් වහන්සේ බලන්න ඉදිරියට අපේ උත්සාහයෙන් දුවන්න. දුවලා මොනවද කරන්න ඕනේ? යේසුස් වහන්සේ මේ මාර්ගේ යන බව අපි දන්නවනම් යේසුස් වහන්සේ බලන්න අපි උත්සාහයක් අරගෙන මොනවද කරන්න ඕනේ? අපි නගින්න ඕනේ අත්තික ගහට. අපි ඉන්න තැනින් අපි නැගිටින්න ඕනේ තව ස්ථානයකට. නැගිටලා මොනවද කරන්න ඕනේ? යේසුස් වහන්සේ බලන්න අපි උත්සාහයක් ගන්න ඕනේ. එතකොට මේ සමූහය සමාජයේ මොනවද කරන්නේ? අපිට යේසුස් වහන්සේව දකින්න යේසුස් වහන්සේ බලන්න අපි ඒ කියන්නේ දැල් දාලා මේ අමුණෝල සමහරවිට අපේ තිබ්බ අර බෑග්ග්‍රවුන්ඩ් එක පාපිස්ට් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉන්න මොකද්ද කරන්නේ? අපි අයින් කරලා තියෙන්නේ. ඔයා සුදුසු නෑ යේසුස් වහන්සේව දකින්න. ඔයා සුදුසු එක්කෙනෙක් නෙමෙයි. ඔයා සුංගම්මයි කරන්නේ. ඔයා පව්කාරයෙක්. ඔයා ඇවිල්ලා කොයිද මේ යේසුස් වහන්සේව දකින්න? යේසුස් වහන්සේ ඇවිල්ලා මේ යේසුස් වහන්සේ ඇටියට එනෙක් කෙනෙක් යේසුස් වහන්සේ සුව කරන්නේ කනාගතවත් වූ කෙනෙක් ඇටියට පිළිගත්තේ මිනිස්සු. දැන් මෙයාව දකින්න කොහොමද සුංගම්මයි කරන්නේ කියන එක තත්ත්වයෙන් මිනිස්සු ඔයා පිටිපස්සට දාන්න පුළුවන්. මිනිස්සු ඉඳ ඔයාට පේන්නේ නැහැ. නමුත් මෙයා මොනවාද කරේ? සාක්‍යුස් මොනවාද කරේ? සාක්‍යුස්ගේ නමේම උප්පත්තියම නමේම තේරුමක් තිබ්බා. ඔහු ධර්මිෂ්ඨ පුද්ගලයා කියලා. නමුත් ධර්මිෂ්ඨ පුද්ගලයා කියලා නමේ තේරුම තිබ්බට වැඩක් නැහැ. ඔහුගේ උප්පත්තියෙම ඌට ආවේනික වූ බාධාවක් තිබ්බා. ඔහු කොටින්ද මිටින්ද ශාරීරිකව. නමුත් මේ මිටිකම ඔහු පැත්තකට දාලා ඔහු මොනවාද කරේ? ඔහු ගහකට නැග්ගා. අද දවසේ අපේ ජීවිතවලත් මේ වගේ මිටිකම් මේ වගේ බාධා මේ වගේ තියෙන පරීක්ෂා තුලින් අපි ගිහිල්ලා මොනවද කරන්න ඕන? අපි ඉන්න තැනින් නැගිටින්න ඕන. නැගිටලා ගිහිල්ලා ඒ ස්ථානෙට නැග්ගම යේසුස් වහන්සේ එන බලාපොරොත්තුෙන් අපේ හඬට එන බලාපොරොත්තුෙන් අපි ගිහිල්ලා ඒ ස්ථානෙ තුල හිටියොත් යේසුස් වහන්සේ අපිව මුණ ගැහෙන්න යනවා. යේසුස් වහන්සේ අපිට කතා කරන්න යනවා. දැන් ඊට පස්සේ මොකද්ද වෙන්නේ බලන්න. ඔව් අත්තික්කා ගහට නැගුණේ. යේසුස් වහන්සේ ඒ ස්ථානෙට පැමිණ උඩ බලා ඔහුට කතා කොට සාක්‍යුස් වහම බසින්න. මෙච්චර සෙනග පොරකමින් ඉදිද්දි මෙච්චර සෙනග පාල් දෙපැත්තේ ඉදිද්දි මොකද්ද වෙන්නේ? සාක්‍යුස්ගේ යේසුස් වහන්සේ අර අපේ පාස්ටර්ලා බලන විදිහට කණ්ණාඩි දාලා බලන්නේ නැති ඉඳලා යේසුස් වහන්සේ මුලදීම දුරදීම දෙයක් දකිනින්ද මොකද්ද වෙන්නේ? මේ මිනිස්සු කණ්ඩායම කිදිද්දි
ළඟ ඉන්න මිනිස්සු හලෙලුයා මොකක් හරි කියලා යේසුස් වහන්සේව ළඟින් අතින් අල්ලගෙන මොනාරි කියලා යනකොට යේසුස් වහන්සේ ඒ පුද්ගලයන්ගේ අවධානය ගන්න නැතුව යේසුස් වහන්සේ මේ ගහක පැත්තකට ගහක නැගලා ඉන්න කෙනෙක්ට බලලා එකපාරටම කියනවා මොකද්ද කියන්නේ? යේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ උඩ බලා යේසුස් වහන්සේ කෙලින්ම බලනවා උඩ බලලා කියන කතා කොට සාකේස් වාම බහින්න වහම බහින්න කියලා කියනවා. බලන්න මෙච්චර බාධාවක් තිබ්බ මිනිස්සයාගේ බාධාව කඩාගෙන ගිහලා ඒ දෙත්න ස්ථානය තුල ඉන්නකොට උඩ ඉන්න පියාණන් වහන්සේ දැක්ක යේසුස් වහන්සේ දැක්ක දෙවියන් වහන්සේ දැක්ක ඒ තිබ්බ ආසාව ඇතුළාන්තයේ තිබ්බ වෙනස දැක්කා. නමුත් මේ මිනිස්යන් අතර මේ මිනිස් මම හිතන මේ මිනිස්යන් අතර එහෙම මිනිස්සෙක් හිටියේ නැතුව ඇති. සමහර විට මේ සාකේව්ස්ට අණ ගහන්න තරම් පසුතැවීමේ හදවතක් ඇති මේ මිනිස්සේ ඒ ආසාවක් තිබ්බ මේ මිනිස්සෙක් හිටියේ නැතුව ඇති. දෙවියන් වහන්සේ දුර දක්නා වූ දෙවියන් ඒ උන්වහන්සේ දෙවියන් වහන්සේ ඉන්නවා. ඒකයි කියන්නේ උන්වහන්සේගේ ආත්මය තුලින් උදැක්ක අද දවසේ අපි සමහර වෙලාවට අපි කොහමද ගන්න අපි අර්මයි හැමදාම කියන කතාවක් තමයි සාමුවෙල් වගේ තමයි අපි ගන්න උස්සමාත විස බීජයක් වගේ හිටියම් මොකද වෙන්නේ හොඳට අත් දෙක ඔල්ල මේම හලෙලුයා කී ඉන්නකොට ඉස්සරහටම වෙලා හොඳට මේම කර ඔළුව වනවගෙන අන්නේ භාෂාවත් කතා කර ඉන්නකොට අපි දා හිතනවා ඕ සුද්ධාත්මයෙන් පිරලා මෙයා වැඩක් නැහැ කියලා නියම ස්පිරිචුවල් හෝලි ස්පිරිට් කියලා හිතන්නේ. අර පිටිපස්සට වෙලා කවුරු හරි හිටියොත් ඇවිල්ලා දෙවියන් වහන්සේට පෞද්ගලික හිමීට යාඥා කරගෙන හදවතින් බයිබලයේ කියනවා නුඹලාගේ අත් සමග සිද්ධ එස වෙන්න ඕනේ කියලා. අත් සමග සිද්ධ එස වෙන්න ඕනේ කියලා බයිබලයේ තියෙනවා. මේ මාත්‍යස වුණාට වැඩක් නැහැ සිත යාපනයේ තියෙනවා. ඔක තමයි බුදුහාමුදුරුත් කියේ දුරං ගමන් ඒක චරන් අසරීරං ගෝචා යේතිස්තං සබ්බෝකාන්ති මුක්කාන්ති මාර් බන්ධන. ඒ කියන්නේ සිත මෙතන ඉන්නේ නුඹලයි නමුත් සිත දුර ගමනක් ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ තමයි යේසුස් වහන්සේ කිව්වේ. යේසුස් වහන්සේ මොකද්ද කතා කරේ? යේසුස් වහන්සේ කතා කරලා කියන්නේ මොකද්ද? අපි මෙච්චර මෙහෙම හොල්ලොල්ලොල්ල හලෙලුයා ගගා හිටියට වැඩක් නැහැ. අත් සමග සිද්ධ එස වෙන්න ඕනේ. එතකොට පිටිපස්සේ කවුරු අපි හිටියකින් කොයි හරි කොනේකාරි මුල්ලකාරි සයිඩ් එකකාරි මැදකාරි කොයි හරි ඉඳගෙන හරි හිටගෙන හරි කොයි හරි නමස්කාර කරන වෙලේ දෙවියන් වහන්සේට හදවතින් ඒ දේ හදවත උස්සලා යාඥා කරා නම් ඒ හදවත දෙවියන් වහන්සේ දකිනවා. අර දාන ඩ්‍රාමයකට වඩා ඒ හදවත දෙවියන් වහන්සේ දකිනවා. ඉතින් අපි මොනවද කරන්නේ අද දවසේ අපි අපේ මේ දේව ගුහවල වල මොකද්ද වෙන්නේ? වැඩියෙන්ම අර මල් ගේන පුද්ගලයෝ වගේ වැඩියෙන්ම අර මේ වගේන පුද්ගලයෝ වගේ වැඩියෙන්ම අර බකට් අල්ලන පුද්ගලයෝ වගේ මොකද්ද අපි හිතන්නේ අර බලන් විතරයි අපේ යාඥා කරන්න වෙන කට්ටිය විතරයි දෙවියන් වහන්සේට බ්‍රයිට්ලා කට්ටිය ඉන්නේ කියලා. සම්පූර්ණයෙන් වැරදි. අර ගහ උඩ හිටිය හවුකාර සාකේව්ස්ට යේසුස් වහන්සේ කියන බහින්න. ඔයා මට ඕනේ බහින්න කියලා කියනවා. පැත්තකින් ඔබගේ සභාවේ අයිනේ ඉන්න කෙනෙක්ට කියයි. ඔබ එන්න. ඔබ තමයි මට වැදගත් වෙන්නේ. පුල්පිට් එකේ ඉඳන් ඩ්‍රාමා දාන කට්ටියට වඩා පුල්පිට් වල ඉඳගෙන සෙල්ලම් දාන කට්ටියට වඩා දෙවියන් වහන්සේට ඔබ වටින්න වෙන්න පුළුවන්. ඔබ දුක් වෙන්න එපා දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් තමයි දෙවියන් වහන්සේ කුරුසයටපත් වෙන්නේ. ඒ ඉන්න මම කියන්න ගන්නේ මොකද්ද මේ හැම දෙයක්ම වෙන්නේ දෙවියන් වහන්සේගේ යහපත පිණිස ඔබ මතක තබා ගන්න. මම එකෙන් කියන්න පුල්පිට් වල ඉන්න හැමෝම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ හරි වැරදි දේ කරනවා කියලා. නමුත් බහුතරයක් අද දවසේ මේ යන Google මේ නැත්නම් 2000 එකේ මේ විලසි මේ ටැබ් එක එතකොට අපි මේ USB එක කම්පියුටර් එක ඉන්ටර්නෙට් එක සම්බන්ධ වෙලා යන මොහොතක අපේ දේශනාවලුත් ඇවිල්ලා මොනවද වෙලා තියෙන්නේ ඉන්ටර්නෙට් වෙලා අපේ නමස්කාරයේ ඉන්ටර්නෙට් වෙලා නමස්කාරයේ ටැබ් එකේ වෙලා හැමදේම එහෙම වෙලා තියෙන වෙලාවක අර දෙවියන් වහන්සේ දකින්න විදියට අර සාකේව්ස්ලා හිටියොත් ඒගොල්ලන්ට මිසින් වෙනවා. අපේ පාස්ටර්ලාට මිසින් වෙනවා සාකේව්ස්ලාව. අයි දෙවියන් වහන්සේ දකින්න S දෙකෙන් නෙමෙයිනේ බලන්නේ කම්පියුටර් S වලින් බලන ඉඳා අද ගොඩක් සභාවල සාකේව්ස්ලා මිස් වෙලා තියෙනවා. ගොඩක් කණ්ඩායම් වල සාකේව්ස්ලා මිස් වෙලා තියෙනවා. ගොඩක් යාඥා මේවල සාකේව්ස්ලා මිස් වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද මොකද්ද කියන්නේ මම මේ ඔබ කලබල වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබ බලයි. ඔබ මොකද සාකේව්ස් දුවගෙන ගියා ඉදිරියට යේසුස් වහන්සේ එනවා දැකලා. ගිහලා දුවගෙන ගියා විතර නෙමෙයි ගහ උඩට නැග්ගා. මොකද්ද වෙන්නේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ බලන්න. බසින්න මක් නිසාද අද නුඹේ ගෙදර මා නවතින්නට ඕන අය උට කීසේ. දැන් අනිත් අයට කොහොම දත් මිටි කාගෙන ඉන්න ඇතිද?
මෙච්චර මෙච්චර අපෙන් හූරා කන මිනිස්සයාට කියනවා බයලා මෙච්චර මිනිස්සු ඉදිද්දි ඔයා බෑලන් බහින්න කියනවා. මේ පව්කාර මිනිස්සයන්ට සමාජයේ අයින් කර පුද්ගලයාට බෑලා ඔයාගේ ගෙදරට මට එන්න ඕනේ කියලා මේ වටින පුද්ගලයා යේසුස් වහන්සේ කියනවා. සාවකේ මං හිතන්නේ සාවකේවුස්ගේ ඇස් දෙකෙන් කඳුළු පයින්නත් ඇති. ඒ වගේම සාකේවුස් හදවතින් හඬන්නත් ඇති. ඒ වගේම මම හිතනවා අනිත් මිනිස්සුන්ට කොච්චර ජෙලස් එකක් සහ ඊර්ෂ්‍යාවක් එන්නත් ඇතිද කියලා ඔබට හිතෙන්න පුළුවන්, හිතා ගන්න පුළුවන්. මෙච්චර අපි යේසුස් වහන්සේ එක්ක මෙච්චර දුර ඉඳලා පිටිපස්සෙන් ආවා. හැතැම්ම ගානක් පිටිපස්සෙන් ආවා. සතපුම් 10ක් 16ක් ගංගාහරා ගමන් කළසේ. ඒ කියන්නේ සතපුම් 16ක් ගංගාහරා ගමන් කළා තියෙනවා. ඒ නගරයට ඇතුල් වෙන්නේ. එච්චර ඒ පිටිපස්සෙන් ආපු ඒගොල්ලන්ටත් වඩා සාකේවුස් ගෙදරට නවතින්න ගිහිල්ලා තියෙනවා. සමහර යේසුස් වහන්සේට ළඟ හිටිය ගෝලෙ ඉන්න පුළුවන්. සමහර විට ගෝලෙ හිතන්න පුළුවන් නෑ යරිකෝවට ගියොත් අපේ ගෙදර නවතින්න යේසුස් වහන්සේ අපේ ගෙදර නවතී කියලා හිතාගෙන යන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ ගමන් ඔවුන්ගේ අරමුණ වෙනස් වුණා. මොකද මේ සාකේවුස්ගේ ගෙදර ඇවිල්ලා නවතින්න කියපු හින්දා. සමහර වෙලාවට ඔබගේ අර ඔබ බලාපොරොත්තු වෙන දේවල් දෙවියන් වහන්සේ හරියාකාරව හරි වෙලාවට ලබා දෙනවා. කලබල වෙන්න එපා. දෙවියන් වහන්සේ වෙනුවෙන් ක්‍රියා කරනවා. අපි ඉදිරියට ගිහිලා සාකේවුස් උඩ ඉඳලා මේ සමාජයේ තියෙන ඔබ පැත්තකට දාලා ඔබ සයිඩ් එකට දාලා තියෙන සමාජය තුලින් මේ බැම්ම තුලින් ඒ මේක තුලින් අපි උඩට එන්න ඕනේ. එයා කොට බව පෙන්වනවා. එයා මිටි බැවින් මොකද කියන්නේ මේ ඉස්සෙල්ලාම පදේ කියනවා තුන්වෙනි පදේ කියනවා යේසුස් වහන්සේ කවුද කියලා බලන්නට සෙවිය නොමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකි විය. ඔහුගේ පෞකාරකම තමයි මේක මේ කොට නැමැති පෞකාරකම තමයි ඌට යේසුස් වහන්සේ බලන්න බැරි වුනේ. මොකද ඔහුගේ පෞකාරකමින්ද ඔහුගේ පෞකාරකම කොටකමින්ද පෞකාරකම නැමැති කොටකමින්ද ඌට යේසුස් වහන්සේ බලන්න බැරි වුණා. නමුත් ඔහු උත්සාහයක් අරගෙන ඔහු පසුතැවිලි වෙලා ඔහු ඉදිරියට දුවගෙන යනවා නෑ මං කොහොම හරි යේසුස් වහන්සේ බලනවා කියලා. මේකයි අහන් ඉන්න ඔබ හැම කෙනෙක් යේසුස් වහන්සේ අතහැරලා ඉන්නවනේ සමාජය ඔබ අතහැරලා තියෙනවනේ සමාජය ඔබ ආක දාලා තියෙනවනේ ඔබ හිතන්නේ නෑ යේසුස් වහන්සේ ඔබ බලනවා ඔබ අංශභාගී වෙලා ඉන්නවනේ ඔබ රෝගීව ඉන්නවනේ ඔබ කුෂ්ඨ රෝගීව ඉන්නවනේ ඔබ එක එක ප්‍රශ්න වල ඉන්නවනේ ඔබ විෂ ප්‍රශ්න වල ඉන්නවනේ ඔබ නොයෙකුත් ආකාර ප්‍රශ්න වල ඉන්නවනේ නොයෙකුත් දේවල් වලට අබ්බැහි වෙලා ඉන්නවනේ යේසුස් වහන්සේ කියනවා ඔබ ඉන්න තැනින් නැගිටින්න ඉන්න තැනින් නැගිටලා ඔබේ පෞකාරකම පසුතැවිලි වෙන්න මේ මොහොතේ මේ කාගෙන ඉන්න ගාම පසුතැවිලි වෙන ගාම මොකද වෙන්නේ ඔබ ඉන්න ස්ථානේ නැකිලා යන්න ගිහිල්ලා ඒ ස්ථානෙට මම යේසුස් වහන්සේ බලන්න ඕනේ කියන අදිස්ථානෙට එන්න ඒ අදිස්ථානෙට ආවට පස්සේ බයිබලයේ කියනවා මම දොර ළඟ ඉල්ල තට්ටු කරනවා මට දොර ඇරියොත් දෙවියන් වහන්සේ අතුල්ට එනවා කියලා යේසුස් වහන්සේ බත් එක කෑම කන්ට යනවා කියලා ඒ එලිදරව් පොතේ කියනවා ඒක තමයි එදා වුනේ යේසුස් වහන්සේ ඌ එක්ක ගිහිල්ලා මොනවද කරේ කෑම කෑවා එලිදරව් පොතේ ඒක පැහැදිලිව කියනවා ඌ මම දොර ළඟ සිල්ලා තට්ටු කරනවා මගේ වචනේ අසා කවුරු ආව මම ඌත් එක්ක කෑම කන්ට යනවා කියලා එතන කියන මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරන යමෙක් මාගේ අඬ අසා දොර ඇරියොත් මම ඌ වෙතට ඇතුළු වී ඔහු සමග කෑම කන්නේ මේ ඔහුද මා සමග කන්නේය එලිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 20 මම දොර ළඟ සිට තට්ටු කරමි යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුළු වී ඔහු සමග කෑම කන්නේ මේ ඔහුද මා සමග කන්නේය හරිද දැන් මේක තමයි උනේ සාකේවුස් අයින් කරලා තිබ්බ සාකේවුස් පැත්තට දාලා තිබ්බ සාකේවුස්ගේ නමේ තේරුම තමයි ධර්මිෂ්ඨ පුද්ගලයා කියලා. නමුත් නමේ තේරුම ඇටියෙ නෙමෙයි යෝ ඊටියේ. මොකක්ද උනේ? යේසුස් වහන්සේ ඔහුත් එක්ක කෑම කන්න ඌගේ ගෙදරට යන්න ලෑස්ති වෙනවා. අරගොල්ලන්ට කොහොම කන්න බැරුව ඉන්න ඇතිද නේ? ඉතින් මොකද්ද වෙන්නේ? ඊළඟට කියනවා ඔව් වහම බැස ඇවිත් ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය. ඔව් ඒ වචනේ එනවත් එක්කම ඔව්ව ගිහිල්ලා බහැලා ඇවිල්ලා ඉන්න තැනින් බහැලා යේසුස් වහන්සේ ළඟට ගිහිල්ලා මහා ප්‍රීතියක් ඔහු තුල ඇති වුණා. බලන්න දැන් මේ ප්‍රීතිය දෙවියන් වහන්සේ ඔහු තුල ඇති කරා. ඔව් වේදනාවෙන් ඉන්න ඇති ඔහුට කොච්චර මුදල් තිබ්බත් කොයි මුදල් තුලින් මේ සතුට ලබා ගන්න බැරුව ඇති. නමුත් ඔහු දන්නවා මේ අයිතුකම් වලින් තමයි මේ මුදල් හැමදේම එකතුනේ. හැම පාරක ගියන් මිනිස්සු දෙස් තියනවා. කොහේ ගියත් මිනිස්සු කියනවා උඹ පව්කාරයෙක් උඹ මේවකාරයෙක් උඹ ඇවිල්ලා අපේ මුදල් වලින් තමයි උඹලා යටපත් වෙලා ඉන්නේ මේමයි කියලා කියනකොට කොහේ කනට ආලා හෙම්බත් වෙලා ඉන්න පුද්ගලයාට
තුල දැන් ප්‍රීතියක් ඇති වෙනවා. මොකද්ද ප්‍රීතිය? මිනිසුන්ට වඩා උතුම් පුද්ගලයෙක් යේසුස් වහන්සේ නැත්නම් මිනිසුන්ට වඩා උතුම්ම දෙවියා මේ ලෝකේ දෙවියන් වහන්සේ උඩ කතා කරලා කියන වාම් බෑල මයෙත් එක්ක ඉන්න කෑම කන්න කියලා. හරියට කම්පැනි එකක ඉන්න ස්ටාෆ් එක ඔබව පිළිගත්තේ නැතුණත් මැනේජර් ඇවිල්ලා ඔබත් එක්ක ඉඳලා කෑම කෑවනම් ජූස් එකක් බිව්වනම් තේ එකක් බිව්වනම් ඔබට කොහොමද සතුට? අනිත් ඒගොල්ලන්ට කොහොමද එන ජෙලස් එක? ඒ වගේ තමයි. ඉතින් මේ කම්පැනි ඉන්න මැනේජර් ඇවිල්ලා අපේ ස්වර්ගික කම්පැනි ඉන්න මැනේජර් ඊට වඩා උතුම්. ඉතින් මේ ස්වර්ගික කම්පැනි ඉන්න මැනේජර් ඇවිල්ලා අපිත් එක්ක කෑම කනවා කිව්වම කොච්චර ලොකු දෙයක්ද නේ? නොටින්නාව අපි. ඉතින් බලන්න මොකද්ද වෙන්නේ? ඔවුන් ඒ දැක උන්වහන්සේ පෞකාර මිනිස්සෙකු සමග නවාතැන් ගන්නට ගියසේකයි කියමින් සියල්ලෝම කොඳුලෝය. මෙයා කොහොමද මේ පෞකාර? මෙයා අනාගත වස්තුව කෙනෙක් නම්, මෙයා රබ්බි කෙනෙක් නම්, ඒ සමාජය තුල යුදෙව්වරුන්ගේ සමාජය තුල රබ්බි කෙනෙක් නැත්තම් වෙන කෙනෙක් කිසියම් කෙනෙක් ඇවිල්ලා ගිහිල්ලා ඔහුත් එක්ක කෑම කන්නේ නැහැ. පෞකාරයන්ක ඇසුරක් නැහැ. නමුත් යේසුස් වහන්සේ හැම වෙලේම ඊටි සමාජයේ උසුංගම් අය කරන්නේ දැක්කොත් එන්න ඔයා මාගේ අනුව ඉන්න මම ඔබගේ ගෝලෙක් කරගන්නවා කියන එක තමයි කිව්වේ. දැන් එයයි හදවත දැකලා දැන් මං කියන්නේ අද දවසේ මේ අපේ දේවදාසයෝ ඉන්න දාසයන් තුලින් අපි ආත්මික ඇස් දෙකෙන් බැලුවොත් ආත්මික ඇස් දෙකෙන් හදවත් දිහා බලන්න. ඔබගේ ප්‍රේයා මීටින් එකට එනේ පුද්ගලයා නෙමෙයි හිතන්න එපා ඒගොල්ලන් විතරක් පවිත්‍රායි කියලා. සමහර විට ඔව් බයිසිකලේ යන ගමන් යාඥා කරන්න පුළුවන්. සමහර විට ඔව් ගෙදර ඉන්න ගමන් යාඥා කරන්න පුළුවන්. බාත්රූම් එකේ ඉන්න ගමන් යාඥා කරන්න පුළුවන්. කොයි හරි යන ගමන් යාඥා කරන්න පුළුවන්. හිතන්න එපා මගෙත් එක්ක ඉන්න කණ්ඩායම විතරයි යහපත්. අරයාගේ ඉන්නේ අරුන් මුකුත් කරන්නේ නැහැ. අපි එimheනේ බලන්නේ. අපේ ඇවිල්ලා ඇස තියෙන අපි බලන්නේ ආත්මික ඇස් වලින් නෙවෙයි මානසික ඇස් වලින්. එතකොට පේන්නේ ඇවිල්ලා අර මේ පොල් ගස් වගේ පේන්නේ. යේසුස් වහන්සේ අර සුව කරාම අන්ධ දෙන්නෙක් සුව කරාම දැන් කොහොමද පේන්නේ? මිනිස්සු පොල් ගස් වගේනේ පේන්නේ. අර සාකේවුස්ලාව එතකොට පේන්නේ නැහැ. සාකේවුස්ලාව පේන්නේ පොල් ගස් වගේ. මං කියන එක තේරෙනවද? සාකේවුස්ලාව පේන්නේ පොල් ගස් වගේ එතකොට. මිනිස්සු වගේ පේන්නේ නැහැ. මිනිස්සු වගේ පේන්නේ අර ළඟම ඉන්න හණ්ඩිපට්ටියෝ ටික. ඔය දේ තමයි අද දවසේ දෙවියන් වහන්සේ ගෘහයටත් ඇතුල් වෙලා දෙවියන් වහන්සේ ගෘහේ විනාශ වෙමින් පවතිනවා. අද දවසේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ගෘහයට ඇවිල්ලා මේක ඇවිල්ලා යාඥා ගෘහයක් නෙමෙයිද කියලා යේසුස් වහන්සේ බිස්නස් කාරුන් ඔක්කොමලම ගහලා එළවනවා. ඒකේ ආත්මික තේරුමක් තියෙනවා. මේ දවස්වල ඔබ දේවස්ථානය තුල පරයි විකුණුවේ නැති වුණාට මේ වගේ බිස්නස් වෙන්න පුළුවන්. සාකියුස්ලාව පේන්නේ නැති වෙන්න පුළුවන්. අර අය මුදල් අය කැමියන්ව පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒකත් එක බිස්නස් එකක් තමයි. ඉතින් ඒ මිනිසුන්ව ඒකේ දේ පවිත්‍ර කරන්න අපි කවුරු මේ වෙනුවෙන් කතා කරන්න ඕන දෙවියන් වහන්සේගේ වචනය. ඉතින් මේ එක පැත්ත දකින්න නැති පැත්තක් තියෙනවා. මේ පැත්ත කවුරුත් කතා කරන්නේ නැහැ. මම කොයි දෙවිදාසයෙක්ව දැකලා නැහැ මේ දේ කතා කරනවා. ඉතින් මම ඒකින්ද තමයි දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන්නේ. මොකද අපි කවදාකවත් ගුරුවරයෙක් වෙනවට වඩා සහෝදරෙක් හැටියට පිළිගන්න එක ඊට වඩා උතුම්. මොකද්ද වෙන්නේ? මම ඔබට කතාව බයිබලෙින්ම කියන්න. ඔව් වහම බැස ඇවිත් ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේ. ඔව් නේදක උන්වහන්සේ පෞකාරය මිනිසුන් සමග නවත්තන් ගන්නට ගියසේකයි කියමි. සියල්ලෝම කොඳුලෝය. සියල්ලම කෙඳිරි ගහන්න ගත්තා. ඔව් කොහොමද පෞකාර මිනිසෙක් ගිහිල්ලා මෙයා කොහොමද කැම කන්නේ කියලා. මෙයා කොහොමද මේව කරන්නේ. මෙයා පෞකාරයි. මෙයා අපි මේ දීපල වියදම් මේව මුදල් අරගෙන තමයි මෙයා ජීවත් වෙලා හිටියේ. මේ මිනිස්සුත් එක්කම යන්නේ මෙයා කවුද කියන එක ඔවුන් කතා කරන්න ගත්තා. ඔවුන් චෝදනා කරන්න ගත්තා. දැන් ඒකම තමයි කියන්නේ මතේ පොතේ 11:19 කියන්නේ මොකද? මනුස්ස පුත්තේ කමින් බොමින් ආවේ බලව කෑදර මිනිස්සෙක්ගේ මුද්දිත පාන බොන්නෙක්ගේ සුංගම් අය කරන්නන්ගේ පෞකාරයන්ගේ මිත්‍රෙක් යෝ කියති. එහෙත් ප්‍රඥාවේ නිදොස් බව ඇගේ ක්‍රියාවලින් ඔප්පු වී තිබේ කීසේක. දැන් මේ තමයි යේසුස් වහන්සේට කිව්වේ දේව. මනුස්ස පුත්‍ර කමින් බොමින් ආවේ බලව කෑදර මිනිස්සෙක්ගේ මුද්දිත පානේ බොනවා සුංගම් අය කරන්න පෞකාරයන්ගේ මිත්‍රයා කියලා කිව්වා. මේ යේසුස් වහන්සේට දෙවියන් වහන්සේට කියපුවා. මේ අපි වගේ හැන්ඩල්ලට මොන කතාවද නේ? ඉතින් දෙවියන් වහන්සේට මේ වගේ කතා කරනවා නම් අපිට ඉතින් සොරිම තමයි. ඒ වුණාට දෙවියන් වහන්සේගේ ප්‍රඥාවට
ලං වෙන්න බැරුණා කාටත්. ඒ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තුළින් මේ මනුස්සයා නිදොස් බව පෙන්වුවා. ඔය නිදොස් බව දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තුළින් තමයි පෙන්වන්නේ. අද දවසේ මේ ප්‍රඥාව තුළින් නිදොස් බව පෙන්වුවා. සාකේවුස් නිදොස් බව පෙන්වුවා ඔහු කළ ක්‍රියාවේ ප්‍රඥාව තුළින්. සාකේවුස් ධර්මිෂ්ඨ බව පෙන්වුවා ඔහු කළ එක ප්‍රකාශයක තිබ්බා වූ ප්‍රඥාවේ වචනයක් තුළ තිබ්බා වූ ඒ දේ තුළින් ඔහු නිදොස් බව පෙන්වුවා. අද දවසේ මේ සුද්ධයි හොලි පවිත්‍ර කියකේ ඉන්න මනුෂ්‍යයන් තුළ නික්මන වචනවල ඒ ප්‍රඥාවේ වචනේ නැහැ. ඔවුන්ගේ ඒතනින් තේරෙන්නේ නැහැ ඔවුන් නිදොස් බව කියලා. නමුත් මිනිස්සු ගොඩාක් ආකාරයට පිළි අරන් ඉන්නවා. ගොඩාක් හයි ලෙවල් එකේ බොරු වරිනවා. ඉතින් මොකද්ද වෙන්නේ? බයිබලයේ තියෙන දේ හරියාකාර දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කතා කරොත් මොකද්ද වෙන්නේ? බයිබලයේ කියනවා ඒ ප්‍රඥාව නිදොස් බව ඇගේ ක්‍රියාවලින් ඔප්පු වී තිබේ. ප්‍රඥාව වචනයක් තුලින් තමයි යේසුස් වහන්සේ ක්‍රියාව ඔප්පු කරේ. ඒ වගේම තමයි සාකේවුස් මම ඉදිරියට කතා කරලා කියන්න. සාකේවුස්ගේ එක ප්‍රඥාව වචනයක් කියනවා. ආබ්‍රාම්ගේ පුත්‍රයෙක් ඇටියටත් පිළිගත්තා. බලන්න මේ වචනේ අපි බලන්න යනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? සාකේවුස්ගේ කොට කම නැමැති ඇවිල්ලා ඒ පාපේන්ද උඩ සමාජයට මේව කරන්න බැරි වුණා. දැන් මෙතන කියන 9 වෙනි පදේ කියනවා සාකේවුස් නැගිට ස්වාමිනී මා සන්තක දෙයින් දෙකින් කොටසක් දිලිඳුන්ට දෙමි. දැන් කියලා මෙතන මා සන්තක දෙයින් දෙකින් කොටසක් දිලිඳුන්ට දෙමි. යමකු මාගේ අයිතිකමෙන් යමක් ගෙන තිබේ නම් ඔහුට සතර ගුණයක් නැවත දෙමෙයි ස්වාමීන් වහන්සේට කීවේ. දැන් මෙතනදී මොකක්ද වෙන්නේ? සාකේවුස් කියනවා යමකු සාකේවුස් නැගිට ස්වාමීන් මාසන්තක දෙයින් දෙකින් කොටසක් දිලිඳුන්ට දෙමි. දැන් විවස්ථාව අනුව දෙනවා හැම විවස්ථාවක අනුව තියෙන විවස්ථාවේ කියලා තියෙනවා වාර්ෂික ආදායමේ සම්ප්‍රදාය වූයේ කෙනෙකුගේ වාර්ෂික ආදායම 5/1ක් දායාවේ සේවයට පූජා කළ යුතුයි කියන එක. ඒක කියනවා ඒක මොකක්ද ඉන්නේ වස්තුවේ හරියට දිලිඳුන්ට දෙන බව කිව්වා. ඒතකොට ඒ කියන්නේ වස්තුවේ හරියටවත් දිලිඳුන්ට දෙන බව ඕ ප්‍රකාශ කරා. එතන මොකද යුද විවස්ථාවේ තියෙනවා කෙනෙකුගේ වාර්ෂික ආදායමෙන් සම්ප්‍රදාය වූ කෙනෙකුගේ වාර්ෂික ආදායමෙන් 5/1ක් දායාවේ සේවයට දෙන්න ඕනේ. කෙනෙකුගේ වාර්ෂික ආදායමෙන් 5/1ක් දායාවේ සේවයට දෙන්න. ඔව් කියනවා මොකද්ද කියන්නේ? ඔව් කියන සාකේවුස් නැගිට ස්වාමීනි මාසන්තකදී දෙකෙන් කොටසක් දිලිඳුන්ට දෙන්න. 5/1 නේ ඔව් කොටස් දෙගුණයක් ඔව්ට දෙන්නම් කියලා දෙවියන් ඒ දිලිඳුන්ට දෙනවා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි ඔව් කියනවා යමුකුගේ අයිත්තක් ගෙන තිබේ නම් ඔව්ට සතර ගුණයක් නැවත දෙන්නේ ස්වාමීන්ට කිව්වේ. ඔව් ඒ විතර නෙමෙයි ඔව් කියනවා යමකුගෙන් අයිතුකමක් අරගෙන තියෙනවා නම් විවස්ථාව යනවා කියලා තියෙනවා දෙගුණයක් උඩ දෙන්න ඕනේ කියලා. නමුත් ඔව් විවස්ථාව ඉක්මවලා ඔකින හතර ගුණයක් දෙන්නම් කියලා. මොකද්ද ඒ අන්න ඒක තමයි මගේ ප්‍රඥාව. ඔහුගේ මේ ප්‍රඥාව වචනේ තුලින් ඔහු ධර්මිෂ්ඨ බවට පත් වුණා. මේ ප්‍රඥාව වචනේ පිටිපස්සේ තිබ්බා පසුතැවිල්ල. ඒ හින්දා තමයි යෝගී විවස්ථාවටත් එහා ගිය දෙයක් ඕ ක්‍රියාවට රංගලා පෙන්වනවා. ප්‍රඥාවෙන් ඔහුගේ ධර්මිෂ්ඨකම ඔහු පෙන්වනවා. මොකද නීතියකට යට වෙලා දෙකින් කොටසක් දෙනවට වඩා ඔහු තමන්ගේ අර්ධ සාක්ෂියට යටත් වෙලා දෙවියන් වහන්සේට යටත් වෙලා හතර ගුණයක් දෙන්න ඔහු තීරණය ගත්තා. ඒක බයිබලයේ තියෙනවා. අපි බැලුවොත් නික්මයාව පොතේ අපි බැලුවොත් විවස්ථාවේ මොකද්ද තියෙන්නේ කියලා අපි බලමු පොඩ්ඩක්. 22 අපි බලුවොත් 9 කියන මේ ආකාරයෙන් සියලු අපරාධ කාරණා ගැන නම් ගොනුකු ගැන හෝ කොටුලුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍රයක් ගැන හෝ නැතු කොයි ආකාර දෙයක් ගැන හෝ එකයි යමෙක් කිව්වොත් දෙපක්ෂයේ කාරණේ දෙවියන් වහන්සේ වෙතට පැමිණේවා. දෙවියන් වහන්සේගේ වර්ධනපත් කරන තනත්තා තමාගේ අසල්වැසියාට දෙගුණයක් දිය යුතුය. මේක තමයි කියන්නේ. මේක උන්ට මම කියන්නේ සියලු අපරාධ කාරණා ගැන එනම් ගොනුකු හෝ කොටුලුවෙකු හෝ බැටළුවෙකු හෝ වස්ත්‍රයක් ගැන හෝ නැතු කොයි ආකාර දෙයක් ගැන කාරණේ මේකයි. යමෙක් කිව්වොත් දෙපක්ෂයේ කාරණේ
දෙවියන් වහන්සේ වෙතට පැමිණේවා. දෙවියන් වහන්සේ විසින් වර්ධනපත් කරන තැනත්තා තමාගේ අසල්වැසියාට දෙගුණයක් දිය යුතුය. දැන් මේ විවස්ථාවේ සඳහන් කරලා තියෙනවා දෙගුණයක් දෙන්න ඕනේ කියලා. නමුත් ඔව් විවස්ථාවට එකඟ විවස්ථාවට එහා ගිය අර්ධ සාක්ෂි විවස්ථාව අනුව දෙවියන් වහන්සේගේ ස්වර්ගීය විවස්ථාව අනුව ඔහු මොනවාද කරන්නේ? ඔහුට මම 4 ගුණයක් දෙනවා කියලා. මොකද ඔහුගේ මුදල් නෙමෙයි කියලා ඔහු දන්නවා. ඔහුගේ දහඩිය මාංශයෙන් හම්බ කරගත්ත දේ නෙමෙයි කියලා ඔහු දන්නවා. ඔහු කියන යමක් අයිතුකමින් හම්බ කරගත්තේ ඉන්නේ. ඒ අයිතුකමින් දේවල් ඔහු දෙන්න පටන් ගන්නවා. නමුත් ඔහු කරේ වැරද්දට ඔහු පසුතැවිලිලා ඔහු ඒ දේ කරන්න පටන් ගත්තා. මොකද්ද වෙන්නේ ඊට පස්සේ? ඊට පස්සේ බයිබලයේ කියනවා යේසුස් වහන්සේ ඔහුට කියනසේක ගැලවීම අද මේ ගෙදරට පැමිණියේ කුමක් හේින්ද මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්. දැන් ඒ විතර නෙමෙයි මෙතන කියන යේසුස් වහන්සේ කියන මොහු ගැලවීමේ අද මේ ගෙදරට ආවා කියලා. ඔහු කොහොමද කියන්නේ ගැලවීම මේ ගෙදරට ආවා කියලා? අපි බලමු මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් කියලා කියනවා. බලමු අපි ගලාතිපති 3:7 මොකක්ද කියන්නේ ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් වෙන්නේ කොහොමද කියලා. බයිබලයේ කියනවා ගලාතිපති 3:7 කියනවා මෙසේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාස කළේ එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන් ගන්නු ලැබුවේ. එබැවින් ඇදහිල්ලේ පිහිටන්නෝම ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගන්න. මෙතන කියනවා ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ විශ්වාස කළේ එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන් ගන්නු ලැබුවේ. එබැවින් ඇදහිල්ලේ පිහිටන්නෝ ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගන්න. දැන් මේ සාකේවස් මොනවද උනේ? ඇදහිල්ලෙන් පිහිටුවින්ද ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් බවට පත් වුණා. අද දවසේ ඔබට මම කතා කරන්න යන්නේ දවසේ කොහේ මම ඇදහිල්ලෙන් පිටින්න ඕන. ඇදහිල්ල එක එක්කෙනාට ඕන විදිහට එක එක්කෙනාට අවශ්‍ය කරන විදිහට එක එක්කෙනාට පේන්න අපි ඇදහිල්ලෙන් මේව කරන්න ඕනේ නැහැ. ඩ්‍රාම දාන්න ඕනේ නැහැ. අපි යාඥා කරලා කියලා පෙන්වන්න ඕනේ නැහැ. අපි දේශනා කරනවා කියලා පෙන්වන්න ඕනේ නැහැ. අපි වචනේ දන්නවා කියලා පෙන්වන්න ඕනේ නැහැ. නමුත් ඇදහිල්ලෙන් අපි ගන්න ක්‍රියාව දෙවියන් වහන්සේ දකිනවා. ඒක ඇවිල්ලා අපි විවස්ථාවට එහා ගිය දෙයක්. අපි නීතියට යටත් වෙනවට වඩා නීතියට එහා ගිය දෙයක් තමයි දෙවියන් වහන්සේගේ පරමාර්ථය. නීතිය කියන්නේ දෙගුණයක් දෙන එක. වචනාර්ථයේ තියෙන දෙගුණයකට ඒ වරදක් කරොත් දෙගුණයක් දෙන්න කියලා. නමුත් පරමාර්ථය තුලින් ඕක කියන 4 ගුණයක් දෙන්නම් කියලා. දෙවියන් නීතියට එයාගේ පරමාර්ථය දෙවියන් වහන්සේගේ ආකල්පෙ තිබිලා ඌට කියන මේ මොහොතේම උඹ ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් කියලා. එතකොට මොකද්ද වෙන්නේ? යේසුස් වහන්සේ ඌට කියනසේ ගැලවීම මේ ගෙදරට පැමිණේ. අද මේ ගෙදරට පැමිණේ කුමක් එන්නම ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්. මක්නිසාද මනුස්ස පුත්‍රයා නැතූ දේ සොයන්නට ගලවා ගන්නටද ආයේයි කීසේක. මේ බයිබලයේ කියනවා මනුස්ස පුත්‍රයාවේ නැතුණු දේ සොයන්නටත් ගලවා ගන්නටත් ආවේය කියලා බයිබලයේ කියනවා. ඉතින් ඔබයි මමයි දන්නවා දෙවියන් වහන්සේ ආවේ ඔබයි මමයි නැතුණු දේ ගලවන්න. නැතුණු දේවල් උන්වහන්සේ අපිට ලබා දෙන්න තමයි උන්වහන්සේ මේ පොළොවට ආවේ. උන්වහන්සේ නැතුණු දේ ලබා දෙන්න තමයි උන්වහන්සේ අපිට ක්‍රියා කරන්නේ. බයිබලයේ කියනවා මතේ පොතේ 18 වෙනි පරිච්ඡේදය 12 වෙනි පදයේ කියන නුඹලා සිතන්නේ මොකද්ද? යම් මිනිසෙකුට බැටළුව 100ක් ඇත්නම් උන්ගේ එක්කෙනෙක් මුලාව ගියොත් ඔහු ඉතිරි 90 දෙනා අතර කඳුවලට ගොස් මුලාව ගිය එක සොයන්නේ නැද්ද? ඌ සම්බවුන නූනොත් මුලාව නොගිය 90 දෙනා ගැන සන්තෝෂ වෙනවට වඩා ඌ ගැන සන්තෝෂ වන්නේ ඒකාන්තයෙන් නුඹලාට කියවෙමි. එසේම මේ බාලයන්ගේ එක්කෙනෙක්වත් විනාශ වෙනවාට ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ කැමති නොවනසේක. අද දවසේ බයමමයි විනාශ වෙන එක නෙමෙයි දෙවියන් වහන්සේ කැමැත්ත. දෙවියන් වහන්සේ කැමැත්ත තමයි ඔබමමයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා යම් දෙයක් කරන එක. දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා මනුෂ්‍යයන්ට පෙන්න දාම එක දාන එක නෙමෙයි. දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා සාකියුස් වගේ අදපතුලෙන් දෙයක් කරන එක. මේ නමේ තේරුම හැටියට සාකියුස්ගේ ජීවිතේ වෙනස් වුණා. සාකියුස් හරි මාර්ගයට ගියා. සාකියුස්ට පුදුමාකාර දේවල් ලැබෙන්න ගත්ත දෙවියන් වහන්සේගේ වචනය තුලින්. අද දවසේ ඔබයි මමයි කතා කරන්නා මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ ඔහුට ලබා දුන්නා. අපි බලමු මොහොතක් දෙවියන් වහන්සේ වචනය කරලා අපි බලමු. අධර්මිෂ්ඨ විදිහේ සාකියුස් ධර්මිෂ්ඨ බවමිනේ බාටපත් වුණා. ඔහුගේ නමේ තේරුම හැටියට ධර්මිෂ්ඨ පුද්ගලයා කියන නමේ තේරුම හැටියට ඔහු ආවා. අද දවසේ ඔබටයි මටයි කියන්න තියෙන්නේ බයිබලයේ තුලින් දෙවියන් වහන්සේගේ වචනය තුලින් තවත් සාකියුස් කෙනෙක් නම් ඔබ හිතා ගන්න ඔබගේ නමේ තේරුම තමයි ධර්මිෂ්ඨ පුද්ගලයා. ඒ නමේ තේරුම තමයි ඔබ ආබ්‍රහම්ගේ පුද්ගලයෙක්. නමුත් සමාජයේ ඔබට බාධාවක් වෙලා තිබුණා නම්
ඔබේ මානසික ඔබට බාධාවක් කියලා තිබෙනවා නම් ඒ ස්ථානයේ යේසුස් වහන්සේ නෝ මේ මොකේ යේසුස් වහන්සේ ඔබ තීරණයක් ගන්න විතරයි ඕනේ. මම අර ගිහිල්ලා අත්තික්ක ගාට නගිනවා. මට මේ සමාජයේ ලෙවල් එකේ ඉඳගෙන මේ සමාජයේ ඉන්න මිනිස්සුන් දකින්න මට්ටමේ ඉඳගෙන යේසුස් වහන්සේව දකින්න බෑ. මම ගිහිල්ලා ඒ සමාජයේ මිනිස්සුන් දකින්නේ මට්ටමේ නැතුව ඊට ඉහළින් ගිහිල්ලා යේසුස් වහන්සේව දකින්න උත්සාහ කරන වෙලේදී යේසුස් වහන්සේ කියන බහින්න මම ඔබගේ හදවත දැක්කා. සමහර විට ඔබගේ හදවත ඔබගේ ඉන්න ගෙදර ඉන්න ස්වාමි පුරුෂය දකින්න නැති වෙන්න පුළුවන්. ඔබගේ භාර්යාව දකින්න නැති වෙන්න පුළුවන්. ඔබගේ මව දකින්න නැති වෙන්න පුළුවන්. ඔබගේ ළමයි දකින්න නැති වෙන්න පුළුවන්. ඔබගේ පාසලේ ඉන්න ටීචර් දකින්න නැති වෙන්න පුළුවන්. කොයි ඉන්න සර් දකින්න නැති වෙන්න පුළුවන් ගෙදර වැඩ කරන. නමුත් දෙවියන් වහන්සේ දකින්නවා. පාස්ටර් දකින්න නැති වෙන්න පුළුවන්. වැඩිමාලා දකින්න නැති වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ දකින්නවා. ඔබගේ වචනේ ඔබගේ හැමදේම දෙවියන් වහන්සේ ඉදිරියට යන්න. දෙවියන් වහන්සේ පිළිම දෙයක් කරන්න ඉස්සරහට යන්න. දෙවියන් වහන්සේ ඒ දේ දකිනවා. එතකොට වෙන්නේ අරගොල්ලන්ට ගොඩාක් කේන්ති යන එක අනෙක් කට්ටියට. එහෙනම් ඔබ කාටවත් කැපී පෙනෙන දේවල් කරන්න යන්න එපා. සාකේවුස් වගේ ගිහිල්ලා ඔබට බාධාවක් තියෙන මිනිස්සුන්ගේ බාධාවක් තියෙනවා අයින් වෙලා එතන අයින් වෙලා කියන්නේ ඒ ස්ථානය තුල මේ මට්ටමේ ඉඳලා බලන්න නැතුව වෙන මට්ටමකට ගිහිලා ආත්මික මට්ටමින් බලන්න. හරිද? ඉතින් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. අද දවසේ මේ සාකේවුස්ව ගිනාවේ මොනාටද ගිනාවේ? නැති වී සිටින පෞකාරයන් ගලවා ගැනීමට යේසුස් වහන්සේ පැමිණියා. ඒකයි උන්වහන්සේ කිව්වේ මතේ පොතේ 18:12 මහ 2:17 මේ හැම දෙයකින්ම උන්වහන්සේ පෙන්눔 කරේ සාකේවුස්ගේ ජීවිතය තුළින් නැති වූ පෞකාරයන් සමග බෙදා ගන්න මේ පණිවිඩය කියලා. අද ධර්මිෂ්ඨයෝ ගොඩාක් කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට වඩා නැතුව ගිය පෞකාරය, නැතුව ගිය කාසිය, නැතුව ගිය බට්ටලුව දෙවියන් වහන්සේට වටිනවා. දවසේ බවත් මාවත් වටිනවා. බයි මමයි තවත් සාකේවුස් කෙනෙක්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසින්ද ඔබ වහන්සේ දුන්නා කරුණාවෙන් ස්තුතිවන්ත වෙනවා. යේසුනේ අද දවසත් ඔබ වහන්සේගේ හස්තයට බාර කරමි. කැප කරන්නේ නාසරේ යේසුස් වහන්සේගේ අතිතුම් නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. ඔබ සැමට යේසු පීඨයි. ආමෙන්.